අයිබෝන් මං හිතුවා පලවනියටම කරන්න ඕනි කියලා මේ ඒජන්සි මාෆියාවට විරුද්ධ මොකක්ද කරන්න පුළුවන් වීඩියෝස් ටික් කියලා සාමාන්‍යයෙන් අබුඩාවිවල ඉන්නකොට මේ ඒජන්සි මාෆියා ගැන මම දන්න ටික මං ඔයගලන්ට පැහැදිලි කරන්න. ඊට පස්සේ මේ ඒජන්සි මාෆියාවෙන් ගැලවිලා සල්ලි ගන්නෙ කොහොමද? ඒජන්සි මාෆියාවට විරුද්ධව මොනවද කරන්න නම් තමන් කොහොමද එඩියුකේට් වෙන්න ඕනි කියලා ඒ සම්බන්ධව මං මේ වෙලාවේ මේ වීඩියෝ එකෙන් එක්ස්ප්ලেইন කරන්න. මේක කොච්චර දිග වෙයිද එහෙම කියන්න මට බෑ. මේ නමුත් මම වීඩියෝස් එඩිට් කරන්නත් කැමතිත් නෑ. හින්දා මගේ මේ නැචුරල් විදියට තමයි මම කියන්නේ. එතකොට ඉස්සෙල්ලම ඒජන්සිස් වලට ඕගොල්ලන් දැන් සල්ලි සාමාන්‍යයෙන් ඔය අබුඩාබියේ මං ගොඩක්ම හිටියේ අබුඩාබියේ. ඒතකොට ඩුබායි වලත් ඔය තිබ්බ නෝර්ත් ඇමරිකන් සර්විසස් සෙන්ටර් කියලා. ඔය ඒජන්සියට තමයි මං ඉස්සෙල්ලාම සල්ලි බැන්දේ. උන් පෝලන්ඩ් වලට යන්න කියලා අරගෙන කොහොම හරි හෙන කාලයක් අවුරුද්දක් එකමාරක් විතර ගියා. ඒගොල්ලන් සල්ලි අරන් මායි මගේ හොඳම යාළුවෙක් හිටියා මේ ප්‍රසත් කියලා. උගේ අපි දෙන්නගෙම මම නිසා ඌටත් ඒක ටොපියට අහුණා. ඊට පස්සේ කොහොම හරි සල්ලි ගන්න බැරි වුණා ඒකෙන්. නමුත් ඒකෙදි අපි ඒගොල්ලන්ට විරුද්ධව අපි 16 දෙනෙක් එකතු වෙලා නඩුවකුත් දැම්මා. අපි පිලිපීන් තව නේපාල් සෙට් එකක් එතන ඒජන්සි අහුවෙලා හිටපු 16 දෙනෙක් අපි අර ෆ්‍රවුඩ් ස්කැමර්ස් කියන පේජ් එකෙන් හොයාගෙන ඒ පේජ් එකටත් ඕගොල්ලෝ ලයික් කරලා ඒකට සම්බන්ධ වෙලා ඉන්න. ඒක මේ ෆ්‍රවුඩ් ස්කැමර්ස් ඉන් UAE කියලා. එතකොට ඒකේ ගොඩක් වෙලාවට ඔය ඒජන්සිස් ගැන ඒවැ විස්තර දාලා දෙනවා. ඒජන්සි වල නම් ගම් පවා දාලා දෙනවා. එතකොට මේ ඒ නෝර්ත් ඇමරිකන් සර්විසස් සෙන්ටර් එකෙන් අපෙන් මේ පෝලන්ඩ් යන්න 12000ක් කිල්ලුවා ඩිරම්. එතකොට ඉස්සෙල්ලා මේගොල්ලන් කෝ 6300. ඒක මගේ පළවෙනිම එක්ස්පීරියන්ස් එක. එතකොට ඉතින් අපිට ලොකු දැනුමකුත් නැහැ. අපි එතකොට ඩුබායි ඇවිල්ලා අවුරුදු 5ක් 6ක් වෙනවා. දැන් අපිට යුරෝප් යන්න අර යුරෝප් සීනේ ඒ සීන් එකේ ඉන්නේ. එතකොට කෙලින්ම තනිකර ඉතින් කොහොම හරි ඉස්සෙල්ලා ඩිරෙක්ට් ඇප්ලයි කරලා try කරා හරියන්නේ නැහැ. ඊට පස්සේ මම කියන්නේ ඕගොල්ලන් පුළුවන් නම් LinkedIn එහෙම ඒ වගේ ඒවායින් කනෙක්ෂන්ස් හදාගෙන පුළුවන් තරම් ඩිරෙක්ට් ඇප්ලයි කරන්න ඒජන්සි වලට යන්න කියලා නෙමෙයි අපි කියන්නේ. මේ ඒජන්සි ප්‍රොමෝට් කරනවා එහෙමත් නෙමෙයි මේකෙන් කියන්නේ. මේකේ හින්දා මේකේ හරි දේ ගන්න බලන්න. අර මේ මොකද්ද හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන සීන් එක නැතුව මේ ඕගොල්ලන් ඒජන්සිස් තියෙනවා. හරියට කරන ඒජන්සිස් තියෙනවා. ඒජන්සිස් ඇවිල්ලා ඒගොල්ලන් කරන දේ තමයි ඒගොල්ලන් ඔයාට ජොබ් ඔෆර් එකක් අරන් දෙන්න. දැන් ඒජන්සි එකට සල්ලි ගෙවලා කරන එකෙන් වෙන්නේ එයා පේපර් වර්ක් ටික හරියට බලලා කරනවා. ඩොකියුමන්ටේෂන් හරියට සබ්මිට් කරනවා. දැන් කොච්චර ලොකු වැඩක් වුණත් පළවෙනි පාර යද්දී ඩොකියුමන්ටේෂන් ඒව කරගන්න අමාරුයි. අපි දැන් අර ස්ට්‍රගල් වෙලා චෙක් ලිස්ට් ඩොකියුමන්ට් වල මේ රටකට යන්න ඕන කරන චෙක් ලිස්ට් හොයාගෙන චෙක් ලිස්ට් අප්ඩේට් වෙලා ඒවා ආපහු ක්‍රොස් චෙක් කරලා දැන් නම් chat GPT තියෙන නිසා ඒවෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ ගිහිල්ලා දැන් ඒවා තිබ්බේ නෑනේ ඒ කාලේ. එතකොට ඒ ප්‍රශ්නත් එක්ක ඒජන්සි එක වටිනාකම තියෙනවා. සමහර ඩොකියුමන්ට්ස් තියෙනවා චෙක් ලිස්ට් එක ඩොකියුමන්ට් චෙක් ලිස්ට් එක අපිට හොයාගන්න බෑ. එතකොට දැන් රට ගියපු එකෙක් වුණත් සමහර උන් ගොඩක් උන් දෙන්නෙත් නෑනේ. කොහොමද මේ මොන ඒජන්සි නමවත් කියන්න සමහර. ඉතින් ඒ වගේ සීන් තියෙද්දි අමාරුයි. එතකොට මේ ඔය නෝර්ත් ඇමරිකන් සර්විසස් සෙන්ටර් එකට 6300ක් යුරෝ ඩිරාම් බැන්දා. ඊට පස්සේ ඒගොල්ලන් අපේ ඉස්සෙල්ලා කොන්ට්‍රැක්ට් එක දුන්නා. ඊට පස්සේ කොන්ට්‍රැක්ට් එක හොඳ වෙලාවට කොන්ට්‍රැක්ට් එකක් හරි රිසිටුයි ඒව දුන්නා. ඊට පස්සේ කොහොම හරි එතන ප්‍රශ්නේ තිබ්බේ පෝලන්ඩ් වලට ඒගොල්ලන් යවනවා මේ යවන්නේ මේ ඔය නිකන් වතු වල වැඩ කරන්න අර ඒ වගේ. එතකොට උන් කරන්නේ මම පස්සේ ඒක දැනගත්තේ. මොකද මං එහෙ ඉන්න මේ පෝලන්ඩ් වල අපේ ගෙවල් පැත්තේ ඉන්න අයියා කෙනෙක්ට කතා කරලා එයා ඉන්නේ පෝලන්ඩ් වල. එයා හරහා ඒ මේ මගේ වර්ක් පර්මිට් එකේ තිබ්බ ඇඩ්‍රස් එකට කෝල් කරලා ඒගොල්ලන් ගවර්න්මන්ට් එකේ මේ ඒ ආයතනයකින් චෙක් කරා මේවා ඇත්තද කියලා. බලනකොට මම ඇප්ලයි කරේ හෝටල් ෆීල්ඩ් ඒ ජොබ් වලට. උන් මාව දාලා තිබ්බේ වතුකම්කරු මොකද්ද ඔය ඔන්න ඒ වගේ සීන් එකකට. ඊට පස්සේ අර ඒ වර්ක් පර්මිට් එක තිබ්බෙත් පෝලිෂ් ලැන්ග්වේජ් එකේ. ඊට පස්සේ ඒක ට්‍රාන්ස්ලේට් කරලා බලුවම ඒක පෙන්නනවා මේව පැයකට මෙච්චර ගාණක් ගෙවනවා මේ වගේ මේ වතු කම්කරු සීන් එකක් කරන්න තියෙන්නේ. මේකයි ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක. හරියට පැහැදිලිත් නෑ. එහෙම අර ඩුබායි වල වගේ එහෙම හොඳ පිළිවෙලට කොන්ට්‍රැක්ට් එකකුත් නෑ. රෙමියුනරේෂන් පැකේජ් එක කියන්නේ සැලරීස් ඊට පස්සේ
ජොබ් මේ ටර්මිනේෂන් වුණොත් මොකක්ද වෙන්නේ එහෙම ස්ටෙප් බයි ස්ටෙප් තියෙනවා. සාමාන්‍ය ඩුබායි කොන්ට්‍රැක්ට් එක පේජ් 3කවත් එහෙම මොකුත් නැහැ. මේක තනි පේජ් එකේ එහෙම ගහලා තිබ්බ. මට එතන ඒක සැටිස් නැති නිසා ඊට පස්සේ මම ඒක ක්‍රොස් චෙක් කරවලා එහෙම කළා. ඊට පස්සේ මම සැටිස් වුණේ නැහැ. කොහොම හරි ඒ ප්‍රොසෙස් එක ගියා. ඒගොල්ලන් මේ කිව්වේ හැම ඒ කියන්නේ ප්‍රොසෙස් එක යනවා මේ ඒ වුණාට එම්බසියෙන් ඉන්ටර්විව් එකට chance එකක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ පෝලන්ඩ් වල මේ VFS සෙන්ටර් එකක් කරා නෙමෙයි මේ ඩොකියුමන්ට් ප්‍රොසෙස් කරන්නේ. පෝලන්ඩ් වල ප්‍රොසෙස් කරන්නේ එම්බසිය through. එතකොට ඒගොල්ලන් කියන්නේ මේ සතියට සැරයක් ඒගොල්ලෝ ඩ්‍රෝ එකක් තියෙනවා. අර නිකන් අපේ ලංකාවේ මේ ලොතරැයි මණ්ඩලේ මේකක් දාලා නිකන් කාඩ් 10ක් ගන්නවා වගේ ඇප්ලිකේෂන් වලින් ඒගොල්ලන් මේ ඒ අදාළ සතියට 8 දෙනෙක්ද 10 දෙනෙක්ද ගන්නවා. ඊට පස්සේ අපිට ඊමේල් එකක් එවනවා මේ ඔයාව සිලෙක්ට් වුණා. මේ නෙක්ස්ට් වීක් good luck කියලා එහෙම සීන් එකක් එවනවා. එච්චරයි. දැන් ඔහොම ඔය පළවෙනි ඒජන්සියේදී එහෙම වුණෙත් නැහැ. ඔය කියන මේ නෝර්ත් ඇමරිකන් එකේදී. උන් එහෙම එකක් උන්නේ ඒක උනේ දෙවෙනි ඒජන්සියේදී. පළවෙනි එකේදී මේ ඒගොල්ලන් එතනින් එහාට ප්‍රොසෙස් කරේ නැහැ. ඒ කියන්නේ සල්ලි ගත්ත එච්චරයි. ඊට පස්සේ උන් ෂේප් වෙලා මේ හිටියා. හැබැයි උන් අර ප්‍රොමෝට් කරලා අම්බානට එහෙම තමයි සීන් එක. ඔය මං කියන්නේ නෝර්ත් ඇමරිකන් සර්විසස් සෙන්ටර් එක තියෙන්නේ අබුඩාබි වල අල්රීම් අයිලන්ඩ් එකේ. ස්කයි ටවර් එකේ. හරිද? හරියට මට තට්ටුව 13 තට්ටුවද ඔහම. මේ එතකොට මං එතන ගිහිල්ලා වලියක් එහෙම දාගෙන උන් එක්ක උන්ගේ බිල්ඩිමට ඇතුල් වෙන්නත් බෑ. මේ උන්ගේ ID එක තියලා උන්ගෙන් කාඩ් එකක් අරන් මේ ඇතුල් වෙන්න ඕන බිල්ඩිමට. එහෙම කොහොම හරි ගේම ගහලා ඇතුළට ගිහිල්ලා උන් හැංගෙනවා. මම වීඩියෝ එහෙම කරන්න හැදුවා. උන් හැංගෙනවා මේ අපිට ඉතින් අබුඩාබි වල අර නීතියත් එක්ක අපි බයකුත් තියලා නමුත් උන් සල්ලි දුන්නෙත් නැහැ. මේ ඊට පස්සේ මම ඒක මම ඔයගලන්ට විස්තරය කිව්වේ දැනගන්න. ඊට පස්සේ මම කරේ කොහොම හරි මේ තියෙනවා මේ අබුඩාබි වල තියෙන අබුඩාබි ගවර්න්මන්ට් එකේ තාම් කියලා ඇප් එකක් TAMM ටෑම් කියලා කියන්නත් පුළුවන්. ටෑම් කියලා ඇප් එක තියෙනවා. ඔන්න ඔය ඇප් එකෙන් මේ මම ඔය හොයලා හිටියා මේ මොකක්ද මුන්ට කරන්න පුළුවන් කියලා මේකෙන් දැන් සල්ලි ගන්න. එතකොට ආවා මේ කන්සියුමර් ප්‍රොටෙක්ෂන් ලෝ එක සම්බන්ධව පොඩ්ඩක් මම හොයා ඉද්දි මේ කන්සියුමර් ප්‍රොටෙක්ෂන් ලෝ එකට අනුව මුන්ට විරුද්ධව ෆයිල් කරන්න පුළුවන් නේද කියලා. මම ඒ දවස්වල ඒ සල්ලි ගන්න මට මාර මේකක් තිබ්බා මේ කොහොමත් අසාධාරණට විරුද්ධව මොකක් හරි කරන්න ඕන කියලා. එතන මම විවිධ ක්‍රම හොයා හිටියේ. මම CID එකට පවා මේ ඔතන අබුඩාබි වල තියෙනවා මේ CID ඔෆිස් එක CID හෙඩ්ක්වාටර්ස් එක. එතෙන්ට පවා මම එකපාරක් ගියා. එහෙම ගිහිල්ලා මං හැම පොලිසියට මේව කරන්න බැලුවා. එක එක ක්‍රම වලට බැලුවා කොහොමද මෙතන මේකට විරුද්ධව යන්නේ කියලා. ඊට පස්සේ තමයි කොහොම හරි මගේ ඔලුවට කන්සියුමර් ප්‍රොටෙක්ෂන් ලෝ එක ගන්න. ඊට පස්සේ මම ඕක ගැන සර්ච් කරලා මේව කරලා දැන් වගේ AI නෑනේ. එතකොට මේ බැලුවට පස්සේ ඔය ක්‍රමයේ කන්සියුමර් ප්‍රොටෙක්ෂන් ලෝ එක අනුව සල්ලි ගන්න පුළුවන්. එතකොට ඕගොල්ලන් කරන්න ඕනේ මම ඒකේ මේ ලින්ක් එකයි ඒ ටික දාන්නම් ස්ක්‍රීන්ෂොට්ස් උත් එක්ක. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ඒජන්සියකින් හරි මොනයම් ඔයාට වෙන ඒජන්සි විතර නෙවෙයි වෙන මොන විදියකට අසාධාරණයක් වෙලා තියෙනවා නම් අබුඩාබි එමිරේට් එක ඇතුලේ අබුඩාබි වල ඔපරේට් වෙන බිස්නස් එකක ඔයාලට පුළුවන් මේ ටෑම් එකේ ගිහිල්ලා request for consumer protection කියලා ටයිප් කරාට පස්සේ නැත්තම් නිකන් consumer protection කියලා ටයිප් කරාට පස්සේ හැබැයි මේ ඇප් එකේ රෙජිස්ටර් වෙන්න ඔයාගේ UAE පාස් එක තියෙන්න ඕනේ. UAE පාස් එකෙන් රෙජිස්ටර් වෙලා ටෑම් එකේ රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාට through UAE පාස් ඔයාට ඇප් එක මේ ඒකට එන්ටර් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් අප්ලෝඩ් මේ ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික ඉස්සෙල්ලාම නම ගම ඒ ටික විස්තර ටික දුන්නා. ඊට පස්සේ ඇප්ලිකන්ට් ඩීටේල්ස් වලට දාන්න පුළුවන්. ඔයාගේ රිසිට් එක අප්ලෝඩ් කරන්න පුළුවන්. ඔයාගේ කොන්ට්‍රැක්ට් එක අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඩිස්ක්‍රිප්ෂන් එක දාන්න ඕනේ මෙහෙම මේ අපි මේ විදිහට ඇප්ලයි කරා මේ රික්‍රූට්මන්ට් ඒජන්සි කියන මෙන්න මේ ඒජන්සියට මෙච්චර කාලයක් බලන් හිටියා මේ දේවල් අර ඊමේල් වලින් කමියුනිකේට් කරපුවා ඒවා ස්ක්‍රීන්ෂොට්ස් ගහලා තියාගන්න. ඊට පස්සේ මේ ඒ ඊමේල් කමියුනිකේෂන් කියන්නේ ඔයා මේ සල්ලි රිෆන්ඩ් කරන්න කියලා සල්ලි ඉල්ලුවා ඒවා ස්ක්‍රීන්ෂොට්ස් තියාගන්න. ඊට ඒවා ඊමේල්ස් කලින් යවලා ඒවා සෙට් කරගන්න. ඒ කියන්නේ දැන් ඔයා තේරෙනවනේ දැන් මුන් වැඩේ කරන්නේ නැහැ මාස 6-7ක් ගියා මුකුත් නැහැ රිප්ලයිත් නැහැ. එතකොට රිප්ලයි නැති ඒවා ඔයා ඊමේල්ස් දාපුවා ඔක්කොම ස්ක්‍රීන්ෂොට් අරන් ඒවත් ඔක්කොම අරකට අප්ලෝඩ් කරන්න.
ඊට පස්සේ අප්ලෝඩ් කරලා ඔක්කොම කරාට පස්සේ ඔයාට ඇප්ලිකේෂන් ට්‍රැකින් නම්බර් එකක් මේ කම්ප්ලේන්ට් එක ට්‍රැකින් නම්බර් එකක් හම්බෙනවා. සාමාන්‍ය සතියක් දෙකක් ගියාට පස්සේ මේ ඔයාට අබුඩාබි මේකෙන් කෝල් කරනවා. කෝල් කරලා ඔයාගේ විස්තරය අහනවා. එතකොට ඔයා පැහැදිලි කරන්න මෙහෙමයි මේගොල්ලෝ මෙච්චර මෙහෙම කරා. ඇරබික් පුළුවන් නම් තවත් හොඳයි. පොඩ්ඩක් ඇරබික් අරහෙන් මෙහෙන් දාලා කතා කරන්න පුළුවන් නම් තවත් හොඳයි. එතකොට උන්ට මේක තේරෙනවානේ. මම නම් හොඳට මේ දුක තේරෙන්න මම නම් පොඩ්ඩක් අඬලා කරලා මෙහෙම සල්ලිත් නෑ මෙහෙම හරි මාස්සරන් වෙලා ඉන්නේ අරම කියලා දුක දාලා තමයි දුන්නේ. ගෑණියෙක් කතා කරේ මං ඒ විදිහට මේව කර නැත්තම් උන් දන්නවනේ ඇරබික් උන්ට දුක තේරෙනවා කියලා එහෙමත් නෑ. මේ ඊට පස්සේ කොහොම හරි එක්ස්ප්ලেইন කරාට පස්සේ ඒගොල්ලන් මේ සල්ලි රිෆන්ඩ් කරා. මම ඔය කියන්නේ පළවෙනි නෝර්ත් ඇමරිකන් සර්විසස් වලට උන් ඇවිල්ලා පට්ට හොරු උන් කැනඩාවට යවනවා හතර වටේට යවනවා කියලා අරන් තින්නේ. උන්ගේ මේන් බ්‍රාන්ච් එක තියෙන්නේ ඩුබායි වල යනකොට උන් අබුඩාබි හැමතැනම ඔපරේට් කරලා තිබේ. ඔතන තියෙ මේන්ම පොයින්ට් එක තමයි ඔය බිස්නස් එක රෙජිස්ටර්ඩ් ඩුබායි වුණාට අබුඩාබි වල බ්‍රාන්ච් එකක් තියෙන නිසා මට ඔය ටෑම් එකෙන් යන්න පුළුවන්. නැත්තම් මට ටෑම් එකෙන් යන්න බෑ. මම යන්න ඕනේ ඩුබායි ඉකොනොමික්ස් ඇන්ඩ් ටූරිසම් කියලා DET කියලා ඇප් එකක් තියෙනවා. ඒක ත්‍රූ ගිහිල්ලා ඇප්ලයි කරන්න ඕනේ. මේ ෆයිල් කරන්න ඕනේ ඩුබායි නම්. එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. ඩුබායි වල ඔයාට ඒ ඩුබායි වල තියෙන ඒජන්සි එකෙන් ඔයාට අසාධාරණයක් වුණා නම් ඔයාට පුළුවන් මේ ඔය DET කියන එකෙන් මේ කම්ප්ලේන්ට් එක ෆයිල් කරන්න. නැත්නම් තව ක්‍රම කීපයක් ක්‍රම 3ක් විතර තියෙනවා. ඒ ටික මං යටින් ස්ක්‍රීන්ෂොට්ස් දාලා දාන්නම්. මේ ඒ ටිකෙන් ඕගොල්ලන් මේ කම්ප්ලේන්ට් එක දාන්න. දාලා ඉවරලා ඒගොල්ලෝ ඕගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හේතුව මේ මොකද්ද ඔයාලා සල්ලි ගෙවලා තින්නේ රිසිට් එකක් තියෙනවා කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා ඕගොල්ලන්ට අදාළ සර්විස් එක ලැබිලා නැහැ. එතකොට ඕගොල්ලන්ට ඒකට විරුද්ධව කතා කරන්න පුළුවන් ඕනම සිටුේෂන්. ඒ කියන්නේ ඕනම ඕගොල්ලන් සර්විස් එකකට මුදල් ගෙවලා ඒ සර්විස් එක ලැබුණ නැත්නම් ඕගොල්ලන් කන්සියුමර් කෙනෙක් විදිහට අයිතිය තියෙනවා කන්සියුමර් ප්‍රොටෙක්ෂන් ලෝ එක අනුව මේ ඒකට කේස් එක අදින්න. ඒ නිසා මේ ඕගොල්ලන් එහෙම කරන්න. ඊට පස්සේ අර මං කියාගෙන ආපු කොටස තමයි මේ දැන් එහෙම ඕගොල්ලන්ට මේ සල්ලි ඊට පස්සේ ඒගොල්ලන් ඔයාලට කෝල් කරනවා. කෝල් කරාට පස්සේ ඕගොල්ලන්ට දෙන්නේ එක්ස්ප්ලেইন කරා. ඊට පස්සේ ඒක හරි. ඊට පස්සේ ඒගොල්ලෝ මේ ඒකේ ඔයාට මේ ඇප් එකේ ඔයාට ස්ටේටස් එක අප්ඩේට් වෙනවා. ඉස්සෙල්ලාම පේ සබ්මිෂන් ඊට පස්සේ පෙන්ඩිං ඊට පස්සේ ඒක ෆයිල් ඒක ඉවර වුණා නම් ට්‍රැක් මේ කේස් එක ක්ලෝස් කරා නම් එහෙමයි. දැන් තව කියන්න ඕන වැදගත් දෙයක් තමයි දැන් මම ඒජන්සි 3කින් ලොස්ට් වුණා. එතකොට පළවෙනි ඒජන්සියෙන් තමයි ඔය නෝර්ත් ඇමරිකන් සර්විස් සෙන්ටර්. දෙවෙනි එක තමයි PWG කියලා උනුත් පට්ට හොරු. උන්ටත් අහුවෙන්න බෑ. තව අබුඩාබි සැරටම තිබ්බා මේ දවස්වල ලොකෝටම තිබ්බා WWICS කියලා. උනුත් ඇවිල්ලා මේ උන්ගෙන් ගියපු එකක් නෑ. උන් ඒ වුණාට 500ටත් කරන්නම් 1000ටත් කරන්න එහෙම. ඔය උන්ගේ හොර වැඩ ටික අල්ලගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි මේ ඕගොල්ලන් ටක් ගාලා ඔය දැන් ඒජන්සි එකට විසිට් එකට එහෙම ගියාම උන් කියනවා නේද මේ අද අන්තිම දවස අද ඉවරයි. මේ අද කරේ නැත්තම් ඕගොල්ලන්ට ආපහු මේ මොනවද මේ වේකන්සි ඉවර වෙනවා නම් මනම් ඔහොම කියලා බයිලා දාලා සල්ලි කඩා ගන්න බලනවා ඉදාම. ඒ වගේ අහුවෙන්න එපා. හොඳට හොයලා බලලා මේ තමයි සල්ලි දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔෆර් සාමාන්‍යයෙන් මුලදී ජොබ් ඔෆර් එකක්වත් නැතුව ඉන්ටර්විව් එකක්වත් තියන්න නැතුව කෙලින්ම ජොබ් ඔෆර් එකකුත් දෙන්න නැතුව කෙලින්ම සල්ලි ඉල්ලනවා නම් අනිවාර්යෙන් හොරුම තමයි. ඒ හින්දා ඒකයි. ඊට පස්සේ කොහොම හරි තුන්වෙනියට කරපු ඒජන්සිය උම්මාට මේ සල්ලි මගෙන් ඩිරම් 4500ක් දුන්න ඔය වගේ ගාණක් ගත්තා. උන් ඔය මං ඔය විදිහට කේස් එක ෆයිල් කරාට පස්සේ තුන් පාරකට උම්මට සල්ලි ගෙවලා දැම්මා. ඕගොල්ලන් දැන් ඕගොල්ලන් ඩුබායි ඉඳලා ඒ විදිහ අබුඩාබි එහෙම මිඩ්ල් ඊස්ට් කොහේ හරි කටාර් හරි කොහේ හරි ඉඳලා සල්ලි ලොස්ට් වෙලා ඊට පස්සේ ඕගොල්ලෝ ආපහු මේ කොහොම හරි කරලා ඕගොල්ලෝ ඕස්ට්‍රේලියාවට හරි කොහේ හරි රටකට පැනගත්තා කියමුකෝ. ඊට පස්සේ දැන් ඕගොල්ලන්ට අර සල්ලි ගන්න ඕන නම් මම එහෙමත් try කරා. මොකද මට අර 6300 මට කොහොම හරි ගන්නම ඕනේ. ඒ නිසා මම try කරා ආපහු කොහොමද කේස් එක ෆයිල් කරන්න කියලා. ඊට පස්සේ මම මෙහෙ ඉඳන් ෆයිල් කරා. උන් ඊට පස්සේ මට ඊමේල් එකක් දාලා තිබ්බා. ඔයාගේ මේ නම්බර් එකට ඔයා දැන් ඉන්නේ පිටරට. ඔයාගේ මේ නම්බර් එකට අපිට කෝල් කරන්න බෑ. ඔයාට ලෝකල් නම්බර් එකක් තියෙනවා නම් අපි මේ කේස් එක මේව කරන්නම් කියලා. ඊට පස්සේ මම දැන් බලනවා කොහොම හරි SIM එකක්
මේව කරගෙන කොහොම හරි මේ IDD මේව කරලා හරි කොහොම හරි කෝල් කරලා ගන්න. බැරි වුණොත් මං ආපහු වැකේෂන් එකක් ගිය වෙලාවක අබුඩාබි පැත්තෙන් සිම් එකක් අරගෙන ඒ සිම් මොකද මගේ මේ තිබ්බ සිම් මෙහි ආවට පස්සේ මං ඒ සිම් එක ඉතින් අයින් කළා දැම්මා ඩිඇක්ටිවේට් කළා දැම්මා. මං හිතුවා නෑ ඒක ආපහු ඕන වෙයි කියලා. මේ ඒ නිසා දැන් ඕගොල්ලන් වැරදිලා ඕගොල්ලන් ළඟදී ආවනම් ඔයාගාව සිම් එක තියෙනවා නම් සිම් එක අයින් කරන්න එපා. ඒ සිම් එක තියාගෙන ඒක තියාගෙන ටැම් එකෙන් ඔයාට තාමත් UAE පාස් ඒව ඔක්කොම වැඩ කරනවා. මෙහෙ ආවා කියලා UAE පාස් අනම්මනම් ඒවා මුකුත් ඩිඇක්ටිවේට් වෙන්නේ නැහැ. මොකද ඒවා ID එකට ඇටච් කරලා තියෙන්නේ. ඒක මම දැන් වුණත් මේ ඉස්සෙල් දැන් විනාඩි ගානකට කලිනුත් UAE පාස් එකෙන් ලොග් වෙලා මගේ ටැම් account එක ඇරලා මං පොඩ්ඩක් අප්ඩේට් කරා මේ වීඩියෝ එක කරන්න කලින්. එතකොට ඒකට අනුව ඕගොල්ලන්ට මේ කේස් එක අදින්න පුළුවන්. සිම් එක තියෙනවා නම් බය නැතුව අදින්න. නැත්තම් ඔය වැකේෂන් එකක් යන වෙලාවක සිම් එකක් ගන්න බලන්න නිකන් ගන්න පුළුවන් සිම් කාඩ්. මේ අබුඩාබි වල මෙහි වගේ අර මේ පැකේජ් නෙමෙයිනේ තියෙන්නේ. මේ සල්ලි දාලා තියෙනවා නම් මාස 6ක් සිම් එක වැලිඩ්. එතකොට සිම් එක තියාගෙන ඔයාලට ඒ කේස් එක ඇදලා සල්ලි ටික ගන්න පුළුවන්. ඒත් මං හිතන්නේ සල්ලි දාන ඒ සල්ලි ගන්නකොටත් අබුඩාබි බැංක් account එකක් ඕන වෙනවා. එතකොට ඉතින් මේ පරණ account එකක් තිබ්බොත් වටිනවා මං හිතන්නේ. මොකද මං හිතන්නේ උන් යුරෝපියන් account එකකට ඒ සල්ලි දායි කියලා. එතකොට ඒකත් බලපානවා. එහෙම ඒ ටික පුළුවන් නම් කරගන්න. දැන් අබුඩාබි හරි ඩුබායි වල ඉන්නවනම් ලොස්ට්ලා ඉන්නවනම් අනිවාර්යෙන් ෆයිල් කරලා කේස් එක මේ ඔය ටැම් එකෙන් ෆයිල් කරන්න. නැත්නම් DT එකෙන් ෆයිල් කරලා සල්ලි ගන්න බලන්න. මොන හරි ඒ සම්බන්ධව මොන හරිම හිර වෙන තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. අර fraud scammers in UAE page එකට සබ්මිට් කරන්න. ඒකේ මේ ඒකේ ගොඩක්ම ඒජන්සිස් ගැන මාෆියා එක ගැන තියෙනවා. තව එතන මට කියන්න ඕන දෙයක් තමයි ඒජන්සිස් මාෆියා එක ගොඩක්ම ඩුබායි වල යන්නේ. මම ගැන ඉමිග්‍රේෂන් ඒජන්සිස් සම්බන්ධ හොඳේ. ඉමිග්‍රේෂන් ඒජන්සිස් ෆෝ යුරෝප් කැනඩා ඕස්ට්‍රේලියා එහෙම කියලා මේ මාෆියා එක ගොඩක්ම රන් කරන්නේ ඉන්දියන් පාකිස්තාන් එවුන් තමයි රන් කරන්නේ. උන් කරන්නේ ගොඩක්ම ඩුබායි වලට එනවා ඇවිල්ලා මාස 6කට ගන්නවා බිල්ඩින් ඕන තරම් ඔය කන්ට්‍රැක්ට්ස් අරගෙන මාස 6ට සාමාන්‍ය ඩුබායි වල අපාර්ට්මන්ට් එකක් ගන්නවා මාස 6ට අවුරුද්දට ගහන්න ඕන ඇග්‍රීමන්ට්. උන් මාස 6කට අරගෙන ඔෆිස් එක හදනවා සුපිරියටම නිකන් ආයේ ගිනි ගින්දර වගේ දැක්කම නිකන් කොර වෙලා යනවා. ඊට පස්සේ උන් ලයිසන් එක ගන්නවා බිස්නස් රෙජිස්ට්‍රේෂන් කරා ලයිසන් එකක් ගත්ත රික්‍රූට්මන්ට් කියලා Facebook page ටික ගහනවා දඩබඩ ගාලා ලස්සනට ගහලා අපි අවුරුදු 15ක් 20ක් විතර ඉඳන් මේ ඉන්න එක ගා බයිලා ගහනවා. ගහලා ඉවරලා උන් ඔය මේ ඊට පස්සේ පුළුවන් තරම් page වලින් මේව කරලා මේ ඊට පස්සේ මිනිස්සුන් ගෙන්නම් මිනිස්සුන්ගේ සල්ලි කඩාගෙන මාස 6 යනකොට ටික් ගාලා පැනලා යනවා. එච්චරයි. මාස 6ෙන් ගහන්න පුළුවන් උපරිම ගේම ගාලා මාරුලා යනවා. ඊට පස්සේ ආයි එනවා. අර සල්ලි වලින් ආතල් අරන් ඔක්කොම කරලා ආයි ඇවිල්ලා වෙන නමකින් ආයි අරිනවා ඒ ඒජන්සිය. ඕගොල්ලන්ට ඔය ඔක්කොම විස්තර කතන්දර ටික මේ බලා ගන්න පුළුවන් අර fraud scam page එකේ හොඳට තියෙන ඔක්කොම. එහෙම ගේම් ගහනවා මට එකපාරක් එහෙම තැනකින් මම ඩිරම් 500ක් ලොස්ට් වුණා. හැබැයි ඒ 500 මං ගත්තා. උන්ගේ මාස 6 සීන් එකට කලින්. මේ මොකද මං එතෙන්ට ගියාම මේ ඒ බිස්නස් ලයිසන් එක තියෙන ගෑනු එක්කෙනාම තව පේජ් එකක් රන් කරනවා FB එකේ. බැලින්නම් ඒ පේජ් එක ප්‍රොමෝට් කරන්නේ අර මේ ඒ ඒජන්සියේ බිස්නස් ලයිසන් එක තියෙන අයිතිකාර ගෑණි. එතකොට ඒ අයිතිකාර ගෑණි මේ ඒජන්සිස් දෙක තුනක් රන් කරනවා. ඒකයි අර පේජ් එක ප්‍රොමෝට් කරන්නේ. මම ඒ අරගේ ෆොටෝ එකක් ගහගත්තා මේ නම බලාගන්න. ඊට පස්සේ මම ඒකත් තියාගත්තා කොහොම හරි මම ෆයිල් කරා කේස් එක. ඊට පස්සේ මට එතන ඩිරම් 500 මං ගත්තා. එතකොට ඒගොල්ලන් කරන්නේ ඕක තමයි මාෆියා එක. මාස 6න් 6ට තනින් තැනට මාරු වෙනවා. නැත්තම් මාස 6න් ගිහිල්ලා ආපහු වෙන එක්කෙනෙක් දැන් ඔය ඉන්දියන් එන ගෲප් හැදිලා තමයි ඔහොම කරන්නේ. දැන් එක්කෙනෙක්ගේ නමට බිස්නස් එක රෙජිස්ටර් කරලා එයාගේ නමට ලයිසන් එක ගන්නවා. දැන් උන් පැනලා ගියානේ. එතකොට උන්ට විරුද්ධව කම්ප්ලේන් එනවා නම. ඊට පස්සේ ආයෙ එනවා වෙන නමකින්. ඒජන්සිය නමත් වෙනස් කරනවා. ඒ ඒජන්සිය රෙජිස්ටර් කරන කෙනාගේ නමත් වෙනස් කරනවා. ඊට පස්සේ අලුතෙන් බිස්නස් ලයිසන් එක ඇප්ලයි කරන්න වෙන කෙනෙක්ගේ නමට. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ආයෙ ඒජන්සිය මේ අරන් යනවා. ඒ විදිහට ගරණ එක තමයි කරන්නේ. ඒ නිසා ඕගොල්ලන් අහුවෙන්න එපා. හොඳට හොයලා බලන්න. සල්ලි දෙන්න යන්න එපා. සල්ලි දෙන්න ඉස්සරලා හැමතිස්සෙම මේ හොඳට 10-12 වතාවක් ඉතින් ඩුබායිල දුන්නා නම් දුන්න තමයි ඉතින් ආයි. ගන්න ගියාම පට්ට දුකක් විඳිනවා. ඒ නිසා ඒවත් එක්ක බලලා මේ හරියට මේ කරන යුරෝපියන් සීනේ සබා කරගන්න හැමෝටම
උවමනාව තියෙනවා ඩුබායි වල ඉන්නකොට ගොඩක් අයට. ඒ කියන්නේ ඩුබායි හොඳ නැහැ කියන එක නෙමෙයි මෙතනින් කියන්නේ ඩුබායි වල හොඳට බිස්නස් කරලා හොඳට ඉන්න අයත් ඉන්නවා. නමුත් හැමෝම ඩුබායි වල ජීවත් වෙන්න කැමති නැහැ. සමහරුන්ට අපි කැමති quality of life මේ හොඳයි මේ සාමාන්‍යයෙන් දවස් 5ක් වැඩ කරලා දවස් 2ක් ඔෆ් තියෙනවා. එන ප්‍රෙෂර් එක අඩුයි. රිලැක්ස් ලයිෆ් ස්ටයිල් එකක් තියෙන්නේ. ට්‍රැවල් කරන්න පුළුවන් කැමති අයට. ලයිෆ් ස්ටයිල් එක හොඳයි. හැම අතින්ම ගොඩක් හොඳ ෆැසිලිටිස් තියෙනවා. මම හිතනවා ඉතින් ඩුබායි වල ඉඳලා මිඩල් ඊස්ට් ඉඳලා තමයි ගොඩක් මේ මයිග්‍රේට් වෙලා තින්නේ ඕස්ට්‍රේලියාවට නිව්සීලන්ඩ් වලට මෝල්ටා වලට අනිකුත් රටවල් වලට. ඒ නිසා මේ මං හිතනවා ඒකෙන් යම්කිසි මේ දෙයක් තියෙනවා කියලා. ඒ නිසා එච්චරයි මට කියන්න තියෙන්නේ. මේ ඊට පස්සේ මෝල්ට සම්බන්ධව මං වෙනම කරන්න මං හිතුවා මේක කියන්න ඕන කියලා. මේ කොටස එහෙනම් ජය වේවා.